ආයිබෝවන් අද අපි දවසේ පත්‍ර තුලින් ඔබ මුණ ගැහින්නේ මේ එකිනෙකට වෙනස් ප්‍රවෘත්ති කිහිපයක්ම තියෙනවා මේ හලාල් ප්‍රශ්නයක් ගිය දුරදිග වගේම පොල් ගෙඩි 8ක් ගිය දුරදිග ගැනත් අද අපි සටහන් කරනවා මේ ප්‍රධාන පුවත්පත්වල තියෙන වාර්තා ඇසුරින් ඒ වගේම මේ සරසවි වලට වැඩිපුර සිසුන් ගැනීම පිළිබඳ වූ කාරණාව සටහන් වෙනවා සමහර පුවත්පත්වල ඊට අමතරව මේ තවත් එක් පුවත්පතක මම දැක්කා මේ ඉන්දීය ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීම ගැන මේ කාරණා සාකච්ඡා කිරීම සඳහා මාධ්‍යවේදී රසික ජයකොඩි මාත් එක්ක ආයිබෝවන් රසික අපි දිවෙන පත්‍රයෙන් පටන් ගමු මෙහෙමයි තිබේ සානුකම්පිතව බලන්නට තිබුණා සිසුවියට දුන් දඬුවමට ජනපති දුක් වේ මට වහම වාර්තාවක් එවන්න ජනපති නියෝග පොල් ගෙඩි 8 කාරණාව දැන් තිස්ස මේ සිසුවිය මේ පොල් ගෙඩි 8ක් එකතු කරන්න ගිහින් තියෙන මේ ඉස්කෝලේ පන්තියේ තීන්ත ගන්න රුපියල් 800ක් එකතු කරන්න ඒ පන්ති බාර ගුරුතුමා නියෝග කරපු නිසා. ඒකට තිස්ස මෙතන වැදගත් කාරණාවක් මතුවෙනවා මේ පාසල් වල මුදල් එකතු කිරීම ගැන. මේ සඳහා මේක හිතු හැටියට ගුරුවරුන්ට හෝ විදුහල්පතිවරයාට අවශ්‍ය විදිහට පාසල් වල මුදල් එකතු කරන්න බෑ. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නියම කරන නිර්ණායක රෙගුලාසි සහ අනපනක් තියෙනවා. ඒකට එහෙම ඒකට පිටින් ගිහිල්ලා කවුරු හරි මේ දේවල් කරනවා නම් ඒක නීති විරෝධී. ඒකට ඒක ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒකට මේ කාරණේ තමයි මේ සිද්ධිය මතුවෙන්නේ ජනාධිපතිතුමා මේ වාර්තාව ඉල්ලන්න ඇත්තේ යන්නේ ඒ සඳහා මේක අලුත් කතිකාවක් අපි ඇති කරන්න ඕනේ මේ ඉස්කෝලවල ගොඩක් අපේ ඇහැට නොපෙනී ওই වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම තව කාරණාවක් ඉස්මතු වෙනවා රසික මේකෙදි මේ නීතිය කරවන උදවියට මේක සමතයකට පත් කරන්න බැරි වුණේ ඇයි? ඒ වගේම මම මතකයි මේ පොලිස් ස්ථානාධිපතිතුමා කිව්වා මේ අදාළ මේ පොල් අයිතිකාරයා මේක උසාවියට මේ පිටින් බේර ගන්න අකමැති වුණා කියලා. ඒක මට මතක් වෙනවා අර සෞදි අරාබියාවේ අර ලේවන්දියට අකමැති වෙච්ච නෑදෑයින්ගේ මේ සාර ධර්ම තමයි මේගොල්ලෝ. ඒ වගේම මතකද අර කොස්ගෙඩි දෙකක කතන්දරේ. මගේ සුමාන දෙක විදිහට අපි කතා කළේ යන්නේ කොස්ගෙඩි පොල් ගෙඩි ගැන තමයි දැන් හුඟක් වෙලාවට කතා කරන්න වෙන්නේ. ඒ වගේම අපේ මේ සදහම් දීපයේ සිදුවෙච්ච මේ සෝචනීය සිද්ධිය සංවේගදායක සිද්ධිය ජනගඟක් මැද විහාරාධිපති හිමිගේ ආදාහන උළෙල සිදු කෙරේ. මොරටුව සුනන්දෝපනන්ද විහාරයේ නායක හාමුදුරුවන්ගේ ආදාහන කටයුතු පිළිබඳව පින්සිරි ආරියරත්නගෙන් එන වාර්තාව. ඒ වගේම තියෙනවා මේ UGC යෝජනාවට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය අවම ඉසඩ් ලකුණු ළඟ ළඟයි. ඒක කතා කරනවා අපි වෙනත් පත්‍රවලත් කතා කරනවා. ජනපති අද ඉන්දියාවට බිහාර් ප්‍රාන්තයේ බලා පිටත් යෑමට නියමිතව තිබේ කියලා තමයි සටහන් කරන්නේ මේ දිවින පත්තරේ. දැන් මේ පොල් කොස් හොරකම නේ දැන් ප්‍රශ්න පත්‍ර හොරකම ගැන තියෙනවා විද්‍යාව ප්‍රශ්න පත්‍ර හොරකමේ සැකකරුවන් 5 දෙනාට අප අර ලකුණු 19ක් ජනසවියෙන් හම්බුනේ අපේ සාමාන්‍ය පෙළ දරුවට ඒ කාරණාවම කතා වෙන්නේ ජපුර ශිෂ්‍යයාගේ මරණය දිවිනසා ගැනීම මානසික ආතතිය නිසා ගඟට පැන දිවිනසා ගත්තා කියලා තමයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙන දිවින පත්‍රයෙන් පස්සේ අපි යමු ලක්බිම පත්‍රයේ තියෙනවා ඒකත් යක් ආందోලනාත්මක සිද්ධියක් ටෙන්ඩර් නොකැඳවා විකාශන අයිතිය පැවරීමට ක්‍රිකට් සභාපතිගේ ඉල්ලීම ක්‍රීඩා ඇමති ඉවත දමයි. වහා විවෘත ටෙන්ඩර් කැඳවන්න නියෝග. ඔව් දැන් තිස්ස මේ අර ක්‍රිකට් තරඟ වලට වඩා ප්‍රශ්න වෙලා තියෙන්නේ ක්‍රිකට් තරඟ විකාශන අයිතිය කාටද යන්නේ කියන එක. ඉතින් දැන් මෙතෙන්දී මේ ටෙන්ඩර් නොකැඳවා මේ විකාශන අයිතිය ටෙන් ස්පෝර්ට් ආයතනයේ පැවරීමට ඇයි මේ සභාපතිවරයා මේ ඉල්ලීම කළේ කියන දේ වෙනම අපි සාකච්ඡා කරමු. නමුත් ක්‍රීඩා ඇමතිතුමා ප්‍රකාශ කරලා තියෙනවා වහාම විවෘත ටෙන්ඩර් කැඳවන්න ටෙන්ඩර් නොකැඳවා කිසිම පාර්ශවයකට මේ ක්‍රිකට් තරඟ විකාශන අයිතිය දෙන්න එපායි කියලා. මේ ක්‍රිකට් ගෑවෙන තැන සල්ලි ප්‍රශ්න තමයි ඉස්මතු වෙන්නේ ඒවත් තමයි හොඳ කාටුන් එකක් මම හිතන අපිට ඉදිරියේදී කතා කරමු. එතකොට අපේ ඔන්න වෙල්ගම ප්‍රවාහන මැතිතුමා හොඳ කතාවක් කියලා තියෙනවා. දැන් ඉන්නේ පොළොංගු ලංගමට ඕනේ මාපිල්ලු. මේ කාරණාව මොකද කියලා බලපුවාම මේ ඇමතුමා කියනවා මේ ලංගමේ දෛනික ආදායම ලක්ෂ 500යි 110ක් කොන්දොස්තරලා මාටියා ගහනවා. ඒ කියන්නේ ලක්ෂ 50ක් මාටියා ගහනවා. දැන් ඉන්නේ පොළොංගු ඕන කරන්නේ මාපිල්ලු. මොකද මේ මාපිල්ලු කතාව කියලා බැලුවම මේ ඉස්සර හොඳ නිලධාරියෙක් හිටියලු මාපිලා කියලා පාරට ආවොත් එදා ආදායම වැඩිලු. අර හොරට කඩන ටිකට් නොදී යන්නේ ඔක්කොම අල්ල ගන්නවා. ඒ හින්දා මේ ඇමතුමා කියනවා දැන් ඉන්නේ මේ මාටියා ගහන පොළොංගු ඒ හින්දා මාපිල්ලු වගේ තමයි පත්‍රය දැන්නේ වදට මාපිල්ලු නෝනා කර තිබේ කියලා. දැන් මෙන්න ඡායාරූප වාර්තාව කවුද හරි මේ ඔබ දකින්නේ මලිත් ගමගේ වාර්තාවෙන් අර මේ නැත්ත වෙනුවට ඇත්ත කියන විමල් වීරවංශ මහත්තයාගේ කෘතියේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව බුද්ධිමය දේපල පනතට හා සම්බන්ධ කාරණා එළි දැක්වුවා. ඒක වරදක් කියලා මේ පවරපු නඩුවේ ඒ පාර්ශවකරුවන් දෙපැත්තේ එදා එක පිළක හිටියත් අද දෙපැත්තට වෙලා දෙපැත්තෙන්
මේ අධිකරණයට ගෙහෙටනවා පෙන්වන්නේ. මේ බලන්නකො මේ කරාබුවක් හොයන්න ඇවිත් තරුණියකට හදි කරලා ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්තරාවු. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට මේ දවස්වල හොඳ නෑ ඒක. මේ නැති වෙච්ච කරාබුවක් හොයන්න ගෙදර ගිහිල්ලා කඩුක්කම් හොයන්න ගිහිල්ලා මෙයා අර තරුණියට අතවර කළා පස්සේ පොලිසියෙන් එනකොට තාප්පේ පැල දුවලා තියෙන අඩි 9ක් උස තාප්පේ පැල දුවලා තියෙන්නේ. මේ කොහොම හරි දැන් කුදලගෙන ඇවිල්ලා දැන් ඔන්න රක්ෂිත බන්ධනාගාරයේ මේ කූරු ගණන් කරනවා කියලා කියන්නේ. දැන් මේ හලාල් සහතික ගැන මෙහෙම කාරණාවක් තියෙනවා. හලාල් සහතිකය බලෙන් පටවන්න ඉඩ දෙන්නේ නැහැ සභානායකතුමා. එහෙම කියනකොට කැබිනට් ප්‍රකාශකතුමායි ළඟින්දම්ම කියනවා හලාල් පුපුරා යාමට ළඟයි. ඒතර උලමාවරුන්ගේ සංගමය කියනවා මුස්ලිම්වරුන්ගේ ගැහැණුත් හලාල්. නම කාරණාවක් කියනවා. යාර හලාල් සහතිකේ ඒ එන්ඩෝස්මන්ට් එකේ මේ ඡායාරූපකුත් තියෙනවා මෙතන. දැන් තිස්ස අපේ සමහර පත්තරවල ප්‍රධාන ප්‍රවෘත්ති තද පදනම් වෙලා තියෙන මේ හලාල් ප්‍රශ්නේ මත දැන් මේක අපි ටිකක් කතා කරොත් මේ හලාල් ප්‍රශ්නය ඇත්තටම ප්‍රශ්නයක් විය යුතුනේ අපි බැලුවා. මොකද හලාල් කියන්නේ මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ ආගමික පසුබිමින් එන දෙයක්. ඉතින් ඒකට කැමැති අය මේ සභානායකතුමත් කියලා දෙන එක කැමැති අය ඒක ගත්තා වේ. අකමැති අය ඒක නොගත්තා වේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක බලෙන් පැටවීම හෝ මේ හලාල් සහතිකය එක පැත්තක් මේ හලාල් සහතිකය බලෙන් පැටවීම අනෙක් පැත්ත මේකට විරුද්ධව මේ මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර එල්ල කිරීම හෝ මුස්ලිම් විරෝධී ආකල්ප කරන දෙකම වැරදි. මොකද ඉංග්‍රීසි දේශපාලන විද්‍යාවේ කියමනක් තියෙනවා තිස්ස ඔබට ඔබේ කුඩේ කරකවමින් පාරේ ගමන් කිරීමට නිදහස ඔබේ පසුපසින් යන පුද්ගලයාගේ නාසය කෙළවරේ නවසන් වේ කියලා. එතකොට තමන්ගේ ආගම ඇදහිීමට තමන්ගේ තියෙන නිදහස වගේම අනිත් වෙනත් කෙනෙකුට ඌගේ ආගම ඇදහිීමේ ඇති නිදහසත් අපි ගරු කරන්න ඕනේ. අර නනේ නවදින්න අනිත් එක්කෙනාගේ නහය කරකන්න වගේ බලා ගන්න ඕනේ. දැන් මේ බලන්න යටම තියෙන ප්‍රවෘත්තිය මේ ප්‍රවෘත්තිය කියනකොට හිතනවා මේ පියසෙනේ හසට කවුගී ලිය වුණා වැඩි කියලා හිතෙන්නේ. සිංගිති දියණිය දූෂණය කළ පියා වසර 10ක් හිරේට. අයියෝ. කෑගල්ලේ ලැබෙන ප්‍රවෘත්තිය පස් හැවිරිදි දියණිය දූෂණය කළ තිදරුපියෙකුට තමයි වසර 10ක බරපතල සේදනම ලබා දීලා තියෙන්නේ. දැන් ජම්පරේට රිංගගෙන පොල්ලෙලි තලතලා ඉඳ වෙනවා යාට. ත්‍රිවිධ පත්‍රයේ මෙහෙම තියෙනවා. ඔන්න කොටි පුල්ලි මතුවෙනවා. චෙන්නායිහි ලංකා බැංකුවට කොටි හිතවාදීහු පහර දෙති. බැංකුවේ සේවකයන් දෙදෙනෙකුට තුවාලයි පොළු පහර වලින් දීපල වලට හානි. මේ වාර්තා වෙන්නේ. මේ ප්‍රහාරයේදී ලංකා බැංකු ශාඛාවේ පළමු මහලේ ජනෙල් වීදුරු කීපයකුත් බිත්තරලෝසුව හා මේ මේසපුට වලට ලාභහානි සිදු වුණා කියලා තියෙනවා. මේක තිස්සේ මම හිතනවා ජනාධිපතිතුමාගේ ඉන්දියන් සංචාරයත් එක්කම ඇති වුණු තත්ත්වයක් මොකද තමිල්නාඩුවේ කොටහිතවාදී පිරිස් දැන් මේ උද්ඝෝෂණ කරන දැන් ඊයේ මම දැක්ක වාර්තා වෙලා තිබුණා 54 දෙනෙක් විතර අත්අඩංගුවටත් අරගෙන තිබ්බා මේ උද්ඝෝෂණ නියැලීම නිසා. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් චෙන්නයි නුවර කියන්නේ ලංකාවේ ශ්‍රී ලාංකික විශේෂ වන්දනාවේ යන ශ්‍රී ලාංකයන් පවා නිතර යන්නේන මේ තැනක්. ඉතින් මෙතෙන්දී චෙන්නයි වලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වෙන දේවල් එක ප්‍රශ්න මතුවෙනවා. මේ පළවෙනි වතාව නෙමෙයි මේ වගේ දෙයක් වුණා. ඉතින් මේ සදා තානාපති අංශ එකතු වෙලා තරමක් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ඉන්දියා රජයත් එක්ක. මොකද මෙතන ඉන්දියා රජය නෙමෙයි මේ ප්‍රහාර එල්ල කරන්නේ. තමිල්නාඩුවේ සිටින අන්තවාදී පිරිස්. අන්තවාදී පිරිසක මෙතන දේශපාලකයන් සම්බන්ධයි. දේශපාලකයන් සම්බන්ධයි. නමුත් ඉන්දියන් රජය මේකට වෙනස්තාවරයක ඉන්නේ. ඉතින් තානාපති අංශ හරහා මේ සුරක්ෂිත බව ඇති කරන්න වැඩපිළිවෙලකට රජය යා යුතුයි. පස් හැවිරිදි දැරියකට සිදු වුණ තවත් අවාසනාවන්ත සිදුවීමක් MRI ස්කෑන් පරීක්ෂණයකදී සිදු අනතුරකින් පස් හැවිරිදි දැරියක් මිය යයි. කොළඹ පෞද්ගලික රෝහලකදී සිදුවෙච්ච අවාසනාවන්ත සිද්ධිය දැරියගේ ඡායාරූපෙත් එක්ක බොහොම සංවේදී තොරතුරු ඒ විදිහට වාර්තා කරද්දී ඊළඟට තියෙනවා ගෙවුඩ මණිකක් ප්‍රධාන ශාස්ත්‍රාලයට යටින් තියෙන්නේ ගෙවුඩ මණිකක් ලක්ෂ 71කට අලෙවිවි. මණිකා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර මේ මණික් වෙන්දේසී තමයි ඒ සිද්ධිය සිදු වෙලා තියෙන්නේ. ඒක වාර්තාගත තත්ත්වයක්. ඊට පස්සේ අනිත් ඒවා නම් අපි කතා කරපුවා තියෙන රිවිට පත්තරේ අපි යමු ලංකාදීපේට සරසවි වලට වැඩිපුර සිසුන් 5609ක් ගැනීම ස්ථිරයි. ප්‍රතිපාදන කොමිසමේ විසඳුමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය. මම සටහන් වෙනවා. තිස්සේ එතන අපි පොඩ මේ විනාඩියක් කතා කළොත් ඒ කියන්නේ මොකද මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ මේ පරිසාදන මට්ටම් මේක දිස්ත්‍රික් මට්ටමෙන් දැන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වුණා. ඒ සදා පරිසාදන මට්ටම් වලට ළඟා වෙන්න සමත් වෙලා තිබෙන්නේ නැහැ සමහර දිස්ත්‍රික් වල එකම සිසුවෙක්වත්. එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා ඊට විකල්පයක් වශයෙන් ප්‍රතිපාදන කොමිසම තීරණය මේ යෝජනා කර තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පුරප්පාඩු පුරවන්නේ සිසුන් පරිසාදන මට්ටමට ළඟා නොවීම නිසා ඇතිවෙච්ච පුරප්පාඩු පුරවන්න වෙනත් දිස්ත්‍රික් වල සිසුන් 5609ක් ඇතුළත් කරගත යුතුයි කියලා.